හායි කොහොමද සුබ දවසක් හැමෝටම. ඉතින් අද මට කතා කරන්න හිතුණා මගේ ලස්සන පාට මල් පිපෙන සීනියාස් පාත්තිය ගැන. මොකද ගොඩක් අය එක කියන්නේ මමත් කලින් තවන් දැම්ම හරිම ලේසියෙන් ඉක්මනටම පැලවෙන මල් වර්ගයක් තමයි. ඉතින් මේක අද වෙද්දී ගොඩක් අර මේ බ්‍රීඩ් කරලා පාට ලස්සනම පාටවල් වලින් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඉස්සර දැක්කේ සාමාන්‍ය රෝස පාට, කහ පාට ඒ වගේ විතරයි. දැන් තියෙනවා තැඹිලි පාට තියෙනවා. එතකොට රතු ගත්තොත් රතු වර්ග 3-4කින් තියෙනවා. තද රතු, ලා රතු. ඉතින් රෝස ගත්තොත් නිකන් දම් පාටට හුරු එක. එතකොට තව තද රෝස වගේ ඒ වගේ ගොඩාක්ම දැන් තියෙනවා මේ සීනියාස් එකේ පාට මල්. ඉතින් හරිම ලස්සනයි. මම මේ ගොඩාක් පෑවිල්ල කාලේ තමයි මේ මල් පාත්තිය හදාගත්තේ. මේ ඉතින් චූටි පැල තව ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය කියන්නේ මේ මම නම් හරිම ආසම මල් වර්ගයක්. මේ හරිම ආසම මල් වර්ගයක්. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන්. එච්චරටම ලස්සනයි. ඒ වගේම තමයි මේ මල පිපුණාම මල තියෙනවා පර වෙන්නේ නැතුව. මට මතක හැටියට සති 3කට වැඩිය තියෙනවා. එක මල පර වෙන්නේ නැතුව. ඒ වගේම පොකුරු තව මල් හැදෙනවා. ඉතින් එතකොට පොකුරු මල් හැදෙනවා. ඒ වගේම මේ බලන්න සුදු පාට මේ මල දැන් පර වෙන්න ළඟයි. ඒක සති 3කට වැඩි ඉස්සෙල්ලාම ආපු මල. තව තමයි මේකේ තියෙනවා පොකුරු සීනියාස් එක. ඔයාලට පේනවා ඇති තනි පෙති තියෙන එක තියෙනවා. පොකුරු සීනියාස් එක තියෙනවා. ඉතින් මේ පොකුරු සීනියාස් මලත් හරිම ලස්සනයි. ඒකේ පෙති ගොඩාක් තියෙනවා. දැන් තනි පෙති එකට වැඩිය ගොඩාක් පෙති තියෙනවා ළඟ. ඒකත් හරිම ලස්සන මල් වර්ගයක්. ඉතින් මේකට තවන් දාලා සාමාන්‍යයෙන් දවස් 3-4ක් යද්දී නිකම්ම පැල හැදෙනවා. විශේෂ සත්කාරයක් සැලකිල්ලක් කරන්න ඕනේ නැහැ. තවන් දාලා වතුර ටිකක් විතරයි දාන්න ඕනි. තව පොහොර එහෙම දානවා නම් කොච්චර ලස්සනට ලොකුවට මල් හැදෙයිද කියලා මම කල්පනා කරේ. මම ওই පොහොර කිසිම දෙයක් දාන්න නැතුව තමයි මේ විදිහට මල් ටික හදාගෙන තියෙන්නේ. ගිනි අවුවේ කියන්නේ මෙතන තද හෙවණකුත් නෑ. තද අවුව වැටෙන තැනක් තමයි මෙතන. අනික ගල් ගොඩේ මේ හිටවලා තියෙන්නේ සාමාන්‍යයෙන් තද පසක් තියෙන තැනක හිටවලා තියෙන්නේ. ඉතින් තව චූටි වලට පේන චූටි පැල වටේටම තියෙනවා. මොකද මේක උනේ මම වතුර දාද්දි පොඩ්ඩක් තැන් වලට ගහගෙන ගියා. ඒ හින්දා වතුර දාද්දි අර හෝස් එකකින් හරි දානවට වැඩිය අපිට ස්ප්‍රේ කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ලොකු පෝච්චියක මේ වගේ ගොඩාක් පැල හදා ගන්න පුළුවන් පාට වර්ග දෙකකින් තුනකින් තවන් දාලා. එතකොට නම් පොහොර එහෙම දාලා ලස්සන මල් පෝච්චියක් හදා ගන්න පුළුවන්. මේ මල් පර වෙන්නේ නැහැ. ගොඩාක් කල් තියෙන හින්දා ඇත්තටම ගෙදරට මාර ලස්සනක් තියෙනවා. ඉතින් අනික තමයි මේකේ වේලිච්ච මල් වලින් නැවත අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන මල් ටිකක් හදලා බලන්නකෝ. ඇත්තටම ආස හිතෙයි.